හරි අයගුවන් පුතේ 2027 අද තමයි පළවෙනි දවස. හරි ඔයාලා O level කරලා ඉන්නේ A level වලට කොමර්ස් කියන ස්ට්‍රීම් එක තෝරගත්ත හින්දා තමයි ඒක එක සබ්ජෙක්ට් එකක් තමයි accounting කියන්නේ. ඒ සබ්ජෙක්ට් එක මගේ ඉගෙන ගන්න තමයි ඔයාලා ඉල්ල තියෙන්නේ. හරි ආගන්නෝ. ආයෙ කතා නැතුව ඉක්මනට පාඩමට පටන් ගමු. හරි ආගන්නෝ. ඊට කලින් මොනවද ඔය කොමර්ස් වල තියෙන සබ්ජෙක්ට් ටික හරි පොඩ්ඩක් හරි දැනගෙන ඉමු. ඒක කතා කරලමු එකටම. ඔයා O level කරලා ඉවරලා A level වල කොමර්ස් කියන ස්ට්‍රීම් එක තෝරගෙන තිනවා. ඔයාට කොමර්ස් තෝරගත්ත නිසා සබ්ජෙක්ට් පහක් තියෙනවා. ඒ පහෙන් ඔයා අනිවාර්යෙන් තුනක් කරන්න ඕනි. පළවෙනි එක තමයි accounts මේ සබ්ජෙක්ට් එක මගේ සබ්ජෙක්ට් එක. අනිත් එක BS අනිත් එක econ IT business statistics ව්‍යාපාර සංඛ්‍යාන්‍ය. accounting අනිවාර්ය සබ්ජෙක්ට් එක. accounting අනිවාර්යයෙන්ම කරන්න ඕනි. ඔයා BS හරි econ හරි ඒ දෙකෙන් එකක් අනිවාර්යෙන් කරන්න ඕනි. වගේම ඔයාට ඒ දෙකෙන් එක සබ්ජෙක්ට් එකක් අතහැරලා එක්ක IT එහෙම නැත්නම් business statistics කරන්න පුළුවන්. හරිද? එතකොට නෝමල්ම සබ්ජෙක්ට් තුන තමයි මේ සබ්ජෙක්ට් තුන කොමර්ස් වල. accounts BS econ. ඔයාට මේ සබ්ජෙක්ට් දෙකෙන් එක සබ්ජෙක්ට් එකක් අතහැරලා එක්ක IT කරන්න පුළුවන්. එහෙම නැත්නම් ව්‍යාපාර සංඛ්‍යාන්‍ය කරන්න පුළුවන්. හරිද? එතකොට අද කතා කරන්න යන්නේ accounting කියන්නේ ගිණුම්කරණය පුතේ A level paper එකත් පොඩ්ඩක් කතා කරලා ඉමු. A level paper එකේ වාට paper එක හැදෙන්නේ ලකුණු 400කින්. ඒක ඔක්කොටම කලින් දැනගන්න බෑ. paper එක හැදෙන්නේ ලකුණු 400කින්. ඔය ලකුණු 400 වාට ගෙඩි පිටින්ම ගන්න එහෙම නෙවෙයි තියෙන්නේ. වාට paper දෙකක් එනවා. first paper එක second paper එක කියලා. first paper එක කියන්නේ MCQ. MCQ 50ක් තියෙන්නේ. එතකොට second paper එකෙන් MCQ 50ක් තියෙනවා. එක ප්‍රශ්නයකට ලකුණු 4 ගානේ ලකුණු 200ක් හම් වෙනවා ෆස්ට් පේපර් එකට. ඒ වගේම සෙකන්ඩ් පේපර් එකට ඔයාට ප්‍රශ්න 6ක් එනවා. ඔයා 6න් ප්‍රශ්න 5ක් කරන්න ඕනි. ඒ ප්‍රශ්න 5ට එක ප්‍රශ්නෙට ලකුණු 40 ගානේ මුළු ලකුණු 200ක් හම් වෙනවා. ඊට පස්සේ මේ දෙකම එකතු කරා 400න් ඊට පස්සේ 400 4න් බෙදලා තමයි ඔයාට A level වල ලකුණු හම්බෙන්නේ 100න් ප්‍රතිශතයක් වශයෙන්. හරි කතා කරන්නේ ගිණුම්කරණය. ඔයා මේක නිකන් දල වශයෙන් අවබෝධයක් ගන්න තමයි මම මේ කියලා දුන්නේ. ෆස්ට් පේපර් එක සෙකන්ඩ් පේපර් එක කියලා පේපර් දෙකක් තියෙනවා. MCQ 50ක් තියෙනවා. එක MCQ කට ලකුණු 4 ගානේ ටෝටල්ම 200යි. පේපර් එක හැදෙන්නේ 200න්. එතකොට සෙකන්ඩ් පේපර් එකේ ප්‍රශ්න 6ක් ඔයාට එනවා. නමුත් කරන්න ඕනි 5යි. 5ට 40 ගානේ 5 200යි. එතකොට ටෝටල් ලකුණු 400ක් ඔයාට හම් වෙනවා. මේ 400 තමයි ප්‍රතිශතාත්මකව 100ට අරගෙන 100න් කීයද කියලා බලලා ඔයාට AB දෙන්නේ. හරි. අද ලොකු වෙලාවක් නැතුව පළවෙනි බේසික්ම දේවල් ටික ඔළුවට දාගමු. බේසික්ම දේවල් කියන්නේ පළවෙනි පාඩමේ තියෙන සංරචක ටික. හරි. හරි. ඔක්කොටම කලින් හරි මේක දැනගන්නකෝ. මේක ඔයා දන්නවා ඉතින්. ඔයා O level කරලා ඉවරලා ඉල්ල තියෙන්නේ. O level ඔයා සබ්ජෙක්ට් 9ක් ඉගෙන ගත්තා. කීයද? සබ්ජෙක්ට් 9ක් ඉගෙන ගත්තා. උදාහරණයක් කියන්නම්. ගණිතය, විද්‍යාව, ඉතිහාසය, පුරවැසි, ආර්ට්, මේ කියන්නේ චිත්‍ර, ආයවා O level කොමර්ස් කරා නම් කොමර්ස්, ව්‍යාපාර අධ්‍යයනය, ව්‍යාපාර ගිණුම් කරන අධ්‍යයනය. එතකොට ගමුකෝ සබ්ජෙක්ට් එකක් ගමු ගණිතයයි ඉතිහාසයයි. හරිද? ගණිතයයි ඉතිහාසය අතර සම්බන්ධතාවයක් තියෙනවද? ගණිතයයි ඉතිහාසයයි අතර පුතේ සම්බන්ධතාවයක් නැහැ. ඈත අතීතයේ ශ්‍රී ලංකාවේ දේවල් වෙන රටවල් වල දේවල් අතීතයේ විච්ච දේවල් තමයි ඉතිහාසයේ තියෙන්නේ. ඒතකොට ගණිතයේ තියෙන්නේ මොනවද? ගණිතාත්මකම මේ සංකල්ප තමයි ගණිතයේ තියෙන්නේ. හරිද?
එතකොට මේ දෙක කොයි වෙලාවකත් මේ සහසම්බන්ධතාවයක් නැහැ. ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමාගේ දේවල් ගණිතයට සම්බන්ධයිද? එහෙම සම්බන්ධ වෙන්නේ නැහැ නේ පුතේ. හරිද? එතකොට ඔයා O level කාලේ ඉගෙනගත්ත සබ්ජෙක්ට් එකෙන් එක සම්බන්ධතාවයක් නැහැ. නමුත් A level වල ඔයා කොමර්ස් කරන නිසා A level වල ඔයා අනිවාර්යයෙන්ම මේන් සබ්ජෙක්ට් 3ක් කරන්න ඕනි. ඒ මේන් සබ්ජෙක්ට් 3ම එක වචනයකට සම්බන්ධ වෙලා තියෙන්නේ. විශේෂයෙන් accounts සම්බන්ධ වෙලා තියෙන වචනේ තමයි මොකද්ද? ව්‍යාපාර. ඔයා දැන් ව්‍යාපාරවල මගේ සබ්ජෙක්ට් එක ඉගෙන ගන්නේ ව්‍යාපාරවල ගිණුම් හදන්න accounting. එතකොට ව්‍යාපාර අධ්‍යයනය කියන්නේ මොකද්ද? ව්‍යාපාරවල හැසිරීම අධ්‍යයනය කරන්න තමයි ව්‍යාපාර අධ්‍යයනය තියෙන්නේ. මොනවාද ව්‍යාපාරයක් කියන්නේ කියලා, කොහොමද ව්‍යාපාරයක් බිහි කරන්නේ, කොහොමද ව්‍යාපාරයක් පාලනය කරන්නේ කියන ඒවා ඉගෙන ගන්න තියෙන්නේ. එතකොට ආර්ථික විද්‍යාවක් තියෙන ඔයාට ව්‍යාපාර ආර්ථිකයේ හැසිරෙන ආකාරය, එහෙම නැත්නම් මානවීය ආර්ථිකයේ හැසිරෙන ආකාරය ඉගෙන ගන්න ආර්ථික විද්‍යාවේ. එතකොට ස්ටැටික්ස්, බිස්නස් ස්ටැටික්ස් තියෙන්නේ ව්‍යාපාර ස්ටැටික්ස් එක්ක, ඒ කියන්නේ සංඛ්‍යාඥයත් එක්ක සම්බන්ධ වෙන්නේ කොහොමද කියලා. IT තියෙනවා, IT තියෙන්නේ බිස්නස් IT. හරි. එතකොට අහගන්නකෝ. හැම සබ්ජෙක්ට් එකක්ම ව්‍යාපාරත් එක්ක තමයි සම්බන්ධ වෙලා තියෙන්නේ කොමර්ස් වල තියෙන. එතකොට පුතේ මම ගිණුම් කරනේ එක එක අලුත් වචන ඔයාට කියලා දෙනවා. හරිද? තීරණ, තොරතුරු, ඇල්මැති පාර්ශවයන්, ඔය එක එක දේවල් තියෙනවා. ඒ සියලුම දෙයක්ම එතකොට අදාළ වෙන්නේ මොකටද? ව්‍යාපාරවලට. මම කියනවා තොරතුරු කියලා. මොකේ තොරතුරුද එතකොට? ව්‍යාපාරවල තොරතුරු. මම කියනවා තීරණයක් ගන්නවා කියලා. මොකට අදාළව තීරණයක් ගන්නෙ? ව්‍යාපාරවලට අදාළව තමයි තීරණයක් ගන්නෙ. ඇල්මැති පාර්ශවයන් කියනවා. මොකට ඇල්මැති පාර්ශවයන්ද? ව්‍යාපාරවලට ඇල්මැති පාර්ශවයන් තමයි. ඒ කතාව තමයි මම කියලා දෙන්නේ. පරිසරය කියනවා. මොකට අදාළ පරිසරයද? ව්‍යාපාර පරිසරය කියලා තියෙනවා. ඒ කියන්නේ ව්‍යාපාරයට අදාළ පරිසරය. හරිද? හරි අහගන්නකෝ. ඔයාට මම එක එක වචන දැන් අද සිට ඉදිරියට කියලා දෙනවා පළවෙනි පාඩමේ. ඒ පාඩමේ සියලුම වචනයක්ම එතකොට සම්බන්ධ වෙන්නේ ව්‍යාපාරවලට. ඒක ඔළුවේ තියෙන්න ඕනි. ගණන් හදනකොට වගේම මේ පාඩමේම. හරි. ඔක්කොම කලින් අපි ව්‍යාපාරයක් කියන්නේ මොකක්ද කියලා දැනගන්න එපා. ඔයා දැනට දන්නවා ව්‍යාපාරයක් කියන්නේ මොකක්ද කියලා. නමුත් ව්‍යාපාරයක් නිර්වචනය කරගන්න ඔයා එකටම දැනගන්න ඕනි. හරිද? ව්‍යාපාරයක් නිර්වචනය කරගන්න මේකේ තව ලේසි දෙයක් තියෙනවා කොමර්ස් වල. හරිද? ලක්ෂණ දාලා තමයි නිර්වචනය හදාගන්නේ. එක්ස්ප්ලනේෂන් එක හදාගන්නේ අපි ඒකේ තියෙන ලක්ෂණ දාලා. ව්‍යාපාරවල ලක්ෂණ දෙකක් ඉටු වෙන්න ඕනි. ඒ ලක්ෂණ දෙක ඉටු වුණොත් තමයි ඒක මොකද්ද වෙන්නේ? ව්‍යාපාරයක් වෙන්නේ. පළවෙනි ලක්ෂණය මිනිස් අවශ්‍යතා හා උවමනා ඉටු කරන්න ඕනි. මිනිස් අවශ්‍යතා හා උවමනා ඉටු කරපු පළියට ඒක ව්‍යාපාරයක් වෙන්නේ නැහැ. තව ලක්ෂණයක් ඉටු වෙන්න ඕනි. මොකද්ද අනිත් ලක්ෂණය? ආර්ථික කටයුත්තකුත් වෙන්න ඕනි. ව්‍යාපාරයක් නිර්වචනය නිකන් එකපාරෙන් කියලා දෙන්නම් ඔයාට. හරිද? ඒක හැදෙන විදියත් කියලා දෙන්නම්. මෙන්න මේ විදිහට. හරිද? අහගන්න ව්‍යාපාරය නිර්වචනය කරගන්නේ මිනිස් අවශ්‍යතා හා උවමනා ඉටු කරන ඕනෑම ආර්ථික කටයුත්තකට, ඕනෑම ආර්ථික කටයුත්තකට අපි කියනවා ව්‍යාපාරයක් කියලා. හරිද? මිනිස් අවශ්‍යතා හා උවමනා ඉටු වෙච්ච පළියට පුතේ ඒක ව්‍යාපාරයක් වෙන්නේ නැහැ. ආර්ථික කටයුත්තක් විච්ච පළියට ඒක ව්‍යාපාරයක් වෙන්නේත් නැහැ. මේ දෙකම ඉටු වුණොත් තමයි මේ ලක්ෂණේ ඉටු වුණොත් තමයි ඒක මොකද්ද වෙන්නේ? ව්‍යාපාරයක් වෙන්නේ. හරි. මිනිස් අවශ්‍යතා හා උවමනා ඉටු කරන ඕනෑම ආර්ථික කටයුත්තකට අපි ව්‍යාපාරයක් කියනවා. හරි අහගන්නකෝ. ඔයා ටවුන් එකේ ඉන්න හිඟන්නෙට තියෙන අවශ්‍යතාවයක් නිකන් කල්පනා කරලා ආහාර අවශ්‍යතාවයේ හිඟන්නට තියෙනවා. ඔයා යන ගමන් බනිස් ගෙඩියක් අරන් දෙනවා මේ මිනිස්සයාට. කාටද හිඟන්නට අරන් දෙනවා. හරිද? එතන මිනිස් අවශ්‍යතා හා උවමනා ඉටු වුණා. හිඟන්නගේ මිනිස් අවශ්‍යතා හා උවමනා ඉටු වුණා. හිඟන්නගේ අවශ්‍යතාවයක් හරි උවමනාවක් හරි ඉටු වුණා. නමුත් එතන ආර්ථික කටයුත්තක් වුණාද? ඔයා හිඟන්නට පාන් ගෙඩියක් මේ බනිස් ගෙඩියක් දීලා රුපියල් 50ක් දීපන් කියනවාද? ඔය 50ක් වටින බනිස් ගෙඩියක් කෝ දෙන්න මට 50ක්?
එහෙම කියන්නේ නැහනේ. ඔයා ඒ මනුස්සයාට නිකන් පරිත්‍යාගයක් කරේ දන් දුන්නේ. එතකොට එතන ආර්ථික කටයුත්තක් වුන්නේ නැහැ. හරිද? එතකොට මිනිස් අවශ්‍යතාව වුණා ඊට වුණා. නමුත් එතකොට එතන ව්‍යාපාරයක් වුණාද බිස්නස් එකක් වුණාද නැහැ. ඔයා මොකද කරන්නේ? පාන් ගෙඩියක් අරගන්නවා රුපියල් 200ක් දීලා යාළුවෙක්ට 250කට විකුණනවා. ඒ මනුස්සයාට බඩගිනි හින්දා. මිනිස් අවශ්‍යතාව වුණා අතිට වුණා. එතන ආර්ථික කටයුත්තකුත් සිදු වුණා. එතකොට අන්න ඒක මොකද වෙන්නේ? එතන ව්‍යාපාරයක් තියෙනවා. කතාව තේරුණාද? ව්‍යාපාරයක් නිර්වචනය කරගන්න මේ ලක්ෂණ දෙකම ඉටු වෙන්න ඕනි. මිනිස් අවශ්‍යතා හා උවමනා ඉටු කරන ඕනෑම ආර්ථික කටයුත්තකට අපි මොකද්ද කියන්නේ? ව්‍යාපාරයක් කට්ටිය අරගන්න අලුත් ටියුට් එව්වේ නැහනේ තාම. ටියුට් වල තමයි ෆිල් අප් කරගන්න තියෙන්නේ. දැනට ඔය අලුත් පොතක් හරි කට් ෂීට් එකක් හරි අරගෙන ටොපික් එක ලියා ගන්න. ගිණුම්කරණය හැඳින්වීම කියලා. ගිණුම්කරණය හැඳින්වීම accounts වල පළවෙනිම පාඩම ගිණුම්කරණය හැඳින්වීම කියලා. ඊට පස්සේ සබ් ටොපික් එකක් ඒ කියන්නේ උපමාතෘකාවක් ලියා ගන්න. ව්‍යාපාර යනු ව්‍යාපාර යනු ව්‍යාපාර යනු කියලා දාලා ඉ කැලලක් හරි දාලා පාලි ලියාගමු නිර්වචනය. මිනිස් අවශ්‍යතා හා උවමනා ඉටු කරන මිනිස් අවශ්‍යතා හා උවමනා ඉටු කරන ඕනෑම ආර්ථික කටයුත්තක් ව්‍යාපාරයක් ලෙස හැඳින්වේ. මිනිස් අවශ්‍යතා හා උවමනා ඉටු කරන ඕනෑම ආර්ථික කටයුත්තක් ව්‍යාපාරයක් ලෙස හැඳින්වේ. මිනිස් අවශ්‍යතා හා උවමනා ඉටු කරන ඕනෑම ආර්ථික කටයුත්තක් ව්‍යාපාරයක් ලෙස හැඳින්වේ. මිනිස් අවශ්‍යතා හා උවමනා ඉටු කරන ඕනෑම ආර්ථික කටයුත්තක් ව්‍යාපාරයක් ලෙස හැඳින්වේ. හරි. මිනිස් අවශ්‍යතා මොනවාද මේ මිනිස් අවශ්‍යතා කියන්නේ? ඒකත් දැනගන්න බෑ. ඔයා අහලා තියෙනවා වචන. මේ O level A level කොමර්ස් කරන්න ඕනේ නෑ. මේ වචන අහලා තියෙන්න. ව්‍යාපාර කියන වචන අහලා තියෙනවා. මිනිස් අවශ්‍යතාව වුණා කියන වචන අහලා තියෙනවා. ආර්ථික කියන වචනේ අහලා තියෙනවා. නමුත් මේ මොනවාද කියලා ඔයාලට නිර්වචනය කරගන්න තේරෙන්නේ නෑ. හරිද? අහගන්නකො. මිනිස් අවශ්‍යතාවය කියන්නේ මේම කතා පුතේ. හරිද? නිර්වචනය මිනිසෙකු වශයෙන් ජීවත් වීමට ඒ කියන්නේ මිනිසෙක් වශයෙන් මේ ලෝකේ ජීවත් වෙන්න අවම වශයෙන් සපුරා ගත යුතු දෑ. මිනිසෙකු වශයෙන් ජීවත් වීමට අවම වශයෙන් සපුරා ගත යුතු දෑවලට අපි කියනවා මොකක් කියලාද? මිනිස් අවශ්‍යතා කියලා. ඒ කියන්නේ මිනිස්සෙක් වශයෙන් මෙන්න අපේ මේ ලෝකේ ජීවත් වෙන්න අවම වශයෙන් මේ ඔක්කොම මොකද කරගන්න ඕනි? සපුරා ගන්න ඕනි.
මේ ටික සපුරගත්තේ නැත්නම් ඒ මිනිස්සයාට මිනිස්සෙක් වශයෙන් මේ ලෝකේ ජීවත් වෙන්න බැරි වෙනවා. ආහාර නැතුව මේ ලෝකේ ජීවත් වෙන්න පුළුවන්ද? දවස් 3ක් 4ක් 5ක් සතියක් ඉඳී. ඔව්නේ ඉන්න බෑ. ඒකට මැරලා යනවා. ඇඳුම් පැළඳුම්. දැන් ඔයා කියයි ඇඳුම් පැළඳුම් නැතුව ඉන්න පුළුවන්. ඔව් ඉන්න පුළුවන්. ඒක කිසිම ප්‍රශ්නයක් නෑ. ඔයා දැන් මේක එන ට්‍රෙන්ඩ් එකත් එක්ක ඔයාට ඇඳුම් නැතුව අඩුම ගෙදරවත් ඉන්න පුළුවන්ද? ඔයාට එහෙම ඉන්න පුළුවන්. ඔයා නිකන් කාමරේ දොර වහගෙන ඔයා ඉන්න ඕන නිකන් හිර කූඩුවක වගේ. ඇඳුම් නැතුව ඉන්න පුළුවන්. කිසිම ප්‍රශ්නයක් නෑ. ඊට පස්සේ දොර පොඩ්ඩක් වැඩියෙන් යටින් කපලා අම්මට කියන්න වේල් තුනම බත් ටික අර දොර යටින් එවන්න කියලා. අම්මා ඉස්සරහට යන්න පුළුවන් ඇඳුම් නැතුව. බෑනේ ඒක ප්‍රායෝගිකව කරන්න බෑ එතකොට. හරිද? එතකොට ඇඳුම් පැළඳුම් කියන එකත් අනිවාර්ය වෙනවා මිනිස්සෙක් වශයෙන් මේ ලෝකේ ජීවත් වෙන්න. හරිද? ඔයා කියන්නේ සර් ඉතින් ඇඳුම් පැළඳුනුත් අනිවාර්යයි. ආහාරත් අනිවාර්යයි. නිවාස ඕනිමද? ඔව් ඕනි. ඔයාලගේ ගෙදර කියන එකම විතරක් නෙවෙයි මෙතන මේ උපකල්පනය කරන්නේ නිවාස කියලා. හිසට වහලක් තියෙන ඕනෑම තැනකට නිවසක් කියනවා. දැන් කියන්න එපා පොඩ්ඩක් එළිය ගිහිල්ලා ටකරමක් දාගෙන සර් මේක තමයි මගේ නිවස. එහෙම වෙන්න එපා. හරිද? එහෙම කතාවක් නෙවෙයි මෙතන කියන්නේ. හරිද? හිසට වහලක් තියෙන තැනකට තමයි අපි සාමාන්‍යයෙන් නිවසක් කියන්නේ. හරිද? ඉතින් ලොකුවට ඕනේ නැහැ. ඔයා නිකන් අර මම කියන්නේ මේ හිඟන්නෙක් ගන්නකො. දැන් මේ මිනිස්සයා තමයි ගන්න පුළුවන්ම මිනිස්සයා. දැන් නැත්තම් සල්ලි තියෙන අඩුම පුද්ගලයා හිඟන්න අවශ්‍ය නැහැ ගන්න වෙන්නේ. හරිද? හිඟන්නෙක් ගමුකෝ. ඒ හිඟන්න මම කියන්නේ මෙහෙමයි. හරිද? හොඳට නිකම් මේ බීලා ඉන්න හිඟන්නෙක් ගැන නෙමෙයි මම මේ කතා කරන්නේ. හරිද? සිහි බුද්ධියෙන් ඉන්න හිඟන්නෙක් කියලා හිතන්න. ඌ බොන්නේත් නෑලු ඒ හිඟන්න. හරිද? ඒ වගේ එකෙක් ඔයා ටවුන් එකේ ජීවිතේට රැට දැකලා තියෙනවද? පාරේ මැද එහෙම නිදාන් ඉන්නවා. මම පොඩ්ඩක් කල්පනා කරලා බලන්න. බීපු එකෙක් ගැන නෙමෙයි මම කතා කරන්නේ. බීපු හිඟන්නෙක් ගැන නෙවෙයි. සාමාන්‍යයෙන් නෝමල් ඉන්න හිඟන් නෝමල් හිඟන්නෝ කියන්නේ අර හිඟන්නෝ දැකලා තියෙනවනේ බොන්නේ නැති හිඟන්නෙක් ගැන කල්පනා කරලා බලන්න. රැට ජීවිතේටවත් ඌ පාරේ මැද නිදාන් ඉන්නේ නෑ. ඌ මොකද කරන්නේ? එක්ක කඩයක් අයිනකට ගිහිල්ලා එක්කෝ නිකන් බස් වෝල්ට එක එහෙම නැත්නම් ATM මොකක්ද අර ATM එකක් ඇතුලේ අන්න ඒකක් ඇතුලේ තමයි නිදාගන්නේ. ඒ කියන්නේ හිසට වහලක් තියෙන තැනක තමයි මේ මිනිස්සයා නිදාගන්නේ. බීපු හිඟන්නෙක් ගැන නෙවෙයි. එතකොට හිඟන්නට නිවසක් අවශ්‍යයි නම් අනිත් ඕනෑම මිනිසෙක්ටත් නිවසක් අවශ්‍ය වෙනවා. හරි ආහාරත් අවශ්‍යයි, ඇඳුම් පැළඳුනුත් අවශ්‍යයි, නිවාසත් අනිවාර්යයි කියන්නකො. ඒක අධ්‍යාපනයේ ලැබපු නැති මිනිස්සු කී දෙනෙක් මේ ලෝකේ ඉන්නවද? ඒත් ගන්න තියෙන ලොකුම උදාහරණය තමයි හිඟන්නම ගමුකෝ. අධ්‍යාපනයක් නෑනේ ඌට. හරිද? නමුත් අධ්‍යාපනය කියන්නේ පොතේ පතේ දැනුම විතරක් නෙවෙයි. හරිද? ඔයා මේ මිනිස්සයා කියන්නේ හිඟන්න ගාවට ගිහිල්ලා නිකම් මේ බිම තියෙන කෙහෙල් කොලේකුයි රුපියල් 1000කුයි දීලා බලන්නකෝ. මේ මිනිස්සයා කෙහෙල් කොලේද ගන්නේ රුපියල් 1000ද ගන්නේ? රුපියල් 1000 ගන්නේ. හේතුව මොකද්ද? මේ මිනිස්සයාට ඒකේ තියෙන වටිනාකම දන්නවා. එතන මුදලේ ගැන වටිනාකම දන්නවා. ඒ කියන්නේ මුදල පිළිබඳව ඌට අධ්‍යාපනයක් තියෙනවා. ඌ දන්නවා මේක කෙහෙල් කොලයක්. මේක කෙහෙල් කොලෙන් මට ගත යුත්තක් නැහැ. රුපියල් 1000 ඉල්ල ගත්තනම් මට දවස් ගාණක් කාලා ඉන්න පුළුවන්. දවස් දෙක තුනක් හරි කාලා බීලා ඉන්න පුළුවන් කියලා. ඒ කියන්නේ පොතේ පතේ දැන් අධ්‍යාපනය ගැන විතරක් නෙමෙයි මම මේ කතා කරන්නේ. සාමාන්‍ය ජීවිතයක් ගත කරන්න අනිවාර්යයෙන්ම මේ මිනිස්සෙක්ට අධ්‍යාපනයක් අවශ්‍යයි. ඒ වගේම තමයි ප්‍රවාහණය අනිවාර්යෙන් ඕනි, sannivedanaය ඕනි, ආදරය දය කරුණාව ඕනි, ආරක්ෂාව ඕනි. මේවා තමයි අවශ්‍යතාවෙන්නේ මිනිස්සෙක් වශයෙන්, මිනිසෙකු වශයෙන් ජීවත් වෙන්න ආවම වශයෙන් මේ ටික සපුර ගන්න ඕනි. මේ ටික සපුර ගන්නේ නැත්නම් මිනිස්සෙක් වශයෙන් ජීවත් වෙන්න බැරි වෙනවා. ඒකට මිනිස් අවශ්‍යතාව කියන්නේ මිනිසෙකු වශයෙන් ජීවත් වීමට අවම වශයෙන් සපුරාගත යුතු ටොපික් එක ලියාගමු සබ් ටොපික් එකක් මිනිස් අවශ්‍යතා. මිනිස් අවශ්‍යතා ලියාගමු. මේ තරු ලකුණු හරි ඉරි කෑලි හරි දාලා ලියන්න ගන්න. ඡේද මේ මම කියන වාක්‍යයක් වශයෙන් ලියලා නවත්තන්න. ෆුල් ස්ටොප් එකක් තිබ්බට පස්සේ එතනින් ඉමා ඊළඟට අලුතින් ඔයා නැවතත් තරු ලකුණක් දාලා ලියා ගන්න ඕනි. ආයෙ මේ බැල වගේ ලියන්න ගන්න එපා දැන්. හරිද? ඕලෙවල් කාලේ එහෙම කරන්නේ නැති. නමුත් ඒ ලෙවල් වල එහෙම කරන්න එපා. මොනවාද ඡේද කඩ ලියන්න. ඡේද කඩන්න කියන්නේ එක වාක්‍යයක ෆුල් ස්ටොප් එකක් තිබ්බද ඊළඟට ආයෙ ඡේදයක් පටන් ගත්තා. තරු ලකුණක් හරි ඉරි කෑල්ලක් හරි ගහලා. මෙහෙම ඉරි කෑල්ලක් ගැහුවා. ඊට පස්සේ මෙහෙම ලියන්න යන්න. ආයිරි කැලලක් ගිහම මෙහෙම ලියන්න යන්න. ඔන්න ඔහොම ලියා ගන්න. පොයින්ට් කරලා ලියා ගන්න. ඔයාලට පාඩම් කරගන්න ලේසියි. මගේ කවුන්ටින් සබ්ජෙක්ට් එක විතරක් නෙවෙයි. මේ පළවෙනි පාඩමයි පොඩි පාඩම් ටිකක් තියෙන්නේ මේ තියරි බේස්. ඊටු ඔක්කොම ගණන් හදන්න තියෙන්නේ. එතකොට
පොයින්ට් කරලා ලියා ගන්න මගේ සබ්ජෙක්ට් එක විතරක් නෙවෙයි ඉතුරු සබ්ජෙක්ට් දෙකත් ලේසි පාඩම් කරගන්න. හරිනේ. ලියාගමු මිනිස් අවශ්‍යතා කියන්නේ මිනිසෙකු වශයෙන් ජීවත් වීමට අවම වශයෙන් සපුරා ගත යුතු දෑ. මිනිස් අවශ්‍යතාවේ මිනිසෙකු වශයෙන් ජීවත් වීමට අවම වශයෙන් සපුරා ගත යුතු දෑ මිනිස් අවශ්‍යතාවේ. ඊට පස්සේ මේ ටික ලියාගමු. ආහාර, ඇඳුම් පැළඳුම්, නිවාස, අධ්‍යාපනය, ප්‍රවාහනය, sannivedanaya, ආදරය, දයාව, කරුණාව, ආරක්ෂාව. ඔය ටික ලියාගමු. ආහාර, ඇඳුම් පැළඳුම්, නිවාස, අධ්‍යාපනය, ප්‍රවාහනය, sannivedanaya, ආදරය, දයාව, කරුණාව, ආරක්ෂාව. හරි නේද? ආහාර, ඇඳුම් පැළඳුම්, නිවාස, අධ්‍යාපනය ලියාගන්න.
හරි නේද? ඊළඟට තියෙන්නේ මිනිස් උවමනා ටොපික් එක ලියා ගන්න. මිනිස් උවමනා. හරි. උවමනා කියන්නේ මෙහෙම කතාවක් හරිද? හරි. මිනිස් උවමනා කියන්නේ මිනිස් අවශ්‍යතා සපුරා ගන්නා විවිධ ආකාර. මිනිස් අවශ්‍යතා සපුරා ගන්නා විවිධ ආකාරවලට කියනවා මිනිස් උවමනා කියලා. මිනිස් අවශ්‍යතා මොනවාද? ආහාර අවශ්‍යතාවය සපුරා ගන්න විදි මොනවාද? බත් පාන් පිට්ටු වයිට් රයිස් කොත්තු මැකරෝනි ඔය ඕනි එකක්. ඒ විදිහට තමයි අපි ආහාර අවශ්‍යතාවය සපුරගන්නේ. ඇඳුම් පැළඳුම් කොහොමද සපුරගන්නේ? බොටම් ෂර්ට් කැප් ටී-ෂර්ට් ෂෝට් ඔය ගෑනු කට්ටිය නම් ගවුම් ස්කර්ට් ඔය එක එක දේවල්. ඒ විදිහට තමයි ඇඳුම් අවශ්‍යතාවය සපුරගන්නේ. නිවාස කොහොමද නිවාස සපුරගන්නේ? තට්ටු නිවාස, දෙමහල් නිවාස, තනි තට්ටුවේ නිවාස, හෝස්ටල්, බෝඩින්. අධ්‍යාපනය, ස්වයං අධ්‍යාපනය, අන්තර්ජාල, අමතර පන්ති, පාසල්, විශ්වවිද්‍යාල, ප්‍රවාහනය, මගී ප්‍රවාහනය, දුම්රිය ප්‍රවාහනය, ගුවන් ප්‍රවාහනය, ඔන්නවා සංනිවේදනය, කමියුනිකේෂන් කොහොමද වාචිකව සංවේදනය කරන්න පුළුවන්, අන්තර්ජාලය ඔස්සේ කරන්න පුළුවන්, WhatsApp, Facebook ඕවා. ආදරේ දයාව කරුණාව. ආදරේ දයාව කරුණාව කිව්ව ගමන් එකපාරම ඔලුවට එනව නේද? හරි ඒවත් ප්‍රශ්නයක් නැහැ. ඉතින් ඒවත් සපුර ගන්න විදිහනේ. මව්පිය සෙනෙහස, සහෝදර සහෝදරි සෙනෙහස, ගුරු මව්පිය සෙනෙහස ඔන්නවා. ආරක්ෂාව, පොලිසිය, හමුදාව, ස්වයං ආරක්ෂාව වගේ දේවල්. අවශ්‍යතාවය සපුරා ගන්න ආකාරවලට කියනවා මිනිස් උවමනා කියලා ලියාගමු. මිනිස් අවශ්‍යතා සපුරා ගන්නා විවිධ ස්වරූප විවිධ ආකාර. මිනිස් අවශ්‍යතා සපුරා ගන්නා විවිධ ආකාර මිනිස් උවමනා ලෙස හැඳින්වේ. ආහාරව ඇඳුම් නිවාස කියලා දාලා මේ විදියට 4ක් අධ්‍යාපනයට විතර එනකන් දාලා දාන්න මේ ඉදිරියේ ගහලා. ආහාර අවශ්‍යතාවයේ බත් පාන් පිට්ටු ඇඳුම් පැළඳුම් ෂර්ට් බොටම් ෂෝට් කැප්. මිනිස් අවශ්‍යතා සපුරා ගන්නා විවිධ
ආකාර මිනිස්සු වමනා ලෙස ඇඳින්නේ. ඊට පස්සේ ආහාර කියලා දාලා අර විදිහට දාලා බත් පාන් පිට්ටු ඇඳුම් බැලඳුම් දාගත්තා. කමිස, කලිසම්, තොප්පි ඉංග්‍රීසියෙන් ලියාගන්න ලියාගන්න ප්‍රශ්නයක් නැහැ. නිවාස වලට ලියාගන්න තට්ටු නිවාස, තෙමහල් නිවාස, හොස්ටල්, බෝඩින් අධ්‍යාපනය ලියාගන්න ස්වයං අධ්‍යාපනය, පාසල, අමතර පන්ති ඉතින් හරි නේද? දැන් තමයි පටන් ගන්නේ. ගිනුම් කරණය කියන්නේ මොකක්ද කියලා දෙන්න. හරි. අහගන්නකෝ. පොඩි කතාවක් තියෙන. මේ තමයි මේ ඔයාලා ගමේ ඔයාලා ගමකනේ ඇත්තට අර ටවුන් එකේ වුණත් මේ ගෙවල් ළඟ සිල්ලර බඩු කඩ තියෙනවා නිකන් චූටි ඔය ගම් ඇතුලේ සිල්ලර බඩු කඩ. ඒවත් ව්‍යාපාර ආයතනනේ. අපි හිතමුකෝ කමනිගේ සිල්ලර වෙළඳසැල. කමනි කියන්නේ ආච්චි කෙනෙක් ඈ. කමනි සිල්ලර වෙළඳසැල. හරිද? ඔයා දැකලා තියෙනවද? අන්න ඔය ආච්චි හරිද? මේ accounts එහෙම හදනවා. ඒ කියන්නේ ගිණුම් තබනවා දැකලා තියෙනවද? කඩේට කස්ටමර් කෙනෙක් ආපු ගමන් ඉල්ලනවා බිස්කට් එක. මොකද කරන්නේ? ආච්චි කරන දේ කියන්නේ ස්ටොක් එකෙන් ගන්නවා මේ ලාච්චුවෙන් ගන්නවා බිස්කට් එක දුන්නා සල්ලි ලාච්චුවට දාගත්තා. කොහෙවත් නෝට් ඩවුන් කරගන්නේ නැහැ. ඒ කියන්නේ කොහෙවත් ලියාගන්නේ නැහැ. ඒකට ගිණුම් හදන්නෙත් නැහැ නේ කියන්නේ. නමුත් ඔය කමනි කියන ආච්චි ඒ කියන්නේ ව්‍යාපාර ආයතනයන්නේ. ඒකට කමනි ලාභ ලබනවද නැද්ද? ලාභ ලබන හින්දානේ පුතේ මේ ආච්චි ඒ සිල්ලර් බඩු කරේ. සිල්ලර් බඩු කඩේ පවත්වාගෙන යන්නේ නැත්තම් පිස්සුවක් ඇතයි උදේ ඉඳන් රැය වෙනකන් සිල්ලර් බඩු කඩේකට වෙලා ඉන්න. ලාභ ලබනවා නමුත් ගිණුම් තබන්නේ නැත. එතකොට ඔයාගේ ඔළුවට වදින්න ඕනි ගිණුම් කරන්නේ ප්‍රධානම අරමුණ ගිණුම් කරන්නේ අපි හදන්නේ ලාභය කියන්නේ ලාභයක් හොයන්න තමයි ලාභ ලැබීමේ චේතනාවෙන් නෙවෙයි. ගිණුම් කරන්නේ ප්‍රධානම අරමුණ ලාභ ලැබීම නෙවෙයි. ලාභය හොයන්න එක ස්ටේට්මන්ට් එකක් තියෙනවා ආදායම් ප්‍රකාශය කියලා. ඒකෙන් අපිට ලාභය හොයාගන්න පුළුවන්. නමුත් ගිණුම් කරන්නේ ප්‍රධානම අරමුණ ව්‍යාපාර ආයතනයක ලාභ ලැබීම නෙවෙයි. හේතුව වෙන මොකක්වත් නෙවෙයි. ඉතින් මෙයාත් ලාභ ලබනවා. accounts හදනවද? ගිණුම් හදනවද? ගිණුම් හදන්නේ නැහැ. නමුත් ලාභ ලබනවා. හරිනේ. හරි. උදාහරණයක් කියන්නම්. ගමු අපි 2022 අවුරුද්ද. මෙන්න මේ ආච්චි 2022 ආදායමක් උපයලා තියනවලු රුපියල් ලක්ෂයක්. ගම්යාට දල ඇත්තම ලාභය හොයන්නත් බෑ. හේතුව මෙයා නෝට් ඩවුන් කරගන්නේ නැහැ නේ. මෙයා නිකන් දල වශයෙන් නිකන් හිතලා බලනවලු 2022 මට මෙච්චර ආදායමක් තිබිලා තියෙනවා. වියදම් වෙලා තියෙනවා කියලා රුපියල්
50000ක්. සාමාන්‍යයෙන් අපි ලාභය ගන්න ආදායමෙන් වියදම අඩු කරලානේ. එතකොට 2022 අවුරුද්දේ මෙන්න මේ කමනි ආච්චිගේ ව්‍යාපාරයේ ලාභ ලබලා තිනවා කීයක්ද? රුපියල් 50000ක්. මේ දෙපැත්තෙන් වරහන් දාන්නේ ඍණ දාන කියන සංකේතයට accounts වල සංකේතයක්. ඔයා දැන් O level කාලේ ඉගෙන ගත්තේ අඩු කරන්න කියලා 20000ක්. මෙන්න මේ සංකේතයනේ මෙන්න මේ විදිහට දැම්මේ. A level වල වරහන් දැම්මත් ප්‍රශ්නයක් නැහැ. වරහන් කියන්නේ සංකේතය මයිනස්ම තමයි. මයිනස් කියන්නේ ඍණම තමයි. හරිද? හරි. 2022 මෙන්න මේ ආච්චි රුපියල් ලක්ෂයක් ආදායම උපයලා තියෙනවා. 50000ක් වියදම් වෙලා තියෙනවා. ඒක නිසා ඒ ආච්චිගේ 2022 අවුරුද්දේ ලාභය වෙලා තියෙනවා පුතේ කීයක්ද? රුපියල් 50000ක් ලාභයක් වෙලා තියෙනවා. දැන් එනවා 2023 අවුරුද්ද. මොන අවුරුද්දද? 2023 අවුරුද්ද. ඉන්කම් එකේ කිසිම චේන්ජ් එකක් වෙලා නැහැ. ඉන්කම් එක ලක්ෂයයිම තමයි. නමුත් පොඩි කේස් එකක් වෙලා තියෙනවා. වියදම් expenditures මොකද වෙලා තියෙන්නේ? වැඩි වෙලා තියෙනවා. කීයක් බවට පත් වෙලාද? 60000ක් වෙලා. ඒක නිසා ලාභය 40000යි. මොකද උනේ? වියදම වැඩි වෙලා ඉන්කම් එක සේම් වියදම වැඩි වෙලා වියදම 50000 ඉඳලා 60000ක් බවට පත් වෙලා. ඒක නිසා 2023 කමනි ආච්චිගේ ව්‍යාපාරයේ ලාභය මොකද වෙලා තියෙන්නේ? පෙර වර්ෂයට සාපේක්ෂව 2023 අවුරුද්දේ ලාභය රුපියල් 10000කින් මොකද වෙලා තියෙන්නේ පුතේ? අඩු වෙලා තියෙනවා. දැන් ආච්චි කල්පනා කරනවා මල කෙලියයි වෙලා තියෙන්නේ 2022 ඉන්කම් එක ලක්ෂයයි 2023 ඉන්කම් එක ලක්ෂයයි. නමුත් පෙර වර්ෂයට සාපේක්ෂව 2023 අවුරුද්දේ වියදම් 10000කින් වැඩි වෙලා ඒක නිසා ලාභය 10000කින් අඩු වෙලා කියලා. දැන් ඉතින් ආච්චිට පුළුවන් ඉතින් කල්පනා කර කර ඉන්න විතරයි. හරිද? ප්‍රශ්නයක්. ප්‍රශ්නයක්ද නැද්ද? ඉතින් ඇත්තටම ප්‍රශ්නයක් එන්න ඊළඟ අවුරුද්දේ තවත් 10000ක් වැඩි වුණොත් වියදම. මොකද වෙන්නේ? ව්‍යාපාරය එන්න බංකොලොත් භාවයට පත් වීගෙන යන්නේ. එන්න ලාභය අඩු වීගෙන යනවා. වියදම් වැඩි වීගෙන යනවා. ආච්චි කල්පනා කරනවා මේ ප්‍රශ්නෙට විසඳුමක් මට හොයන්න බෑ. ප්‍රශ්නෙට හේතු හොයාගන්න බෑ. ආච්චි හොයාගත්ත වියදම තමයි වැඩි වෙලා තියෙන්නේ කියලා. මොකද්ද වියදම කියලා හොයාගන්න බැරි වෙලා තියෙනවා. හේතුව වෙන මොකක්වත් නෙවෙයි. මෙන්න මේ කමනි ආච්චි accounts හදන්නේ නැහැ. මේ සිල්ලර් වෙළඳ ව්‍යාපාරයේ accounts හදන්නේ නැහැ. ඒක නිසා මොකද වෙලා තියෙන්නේ? මේ වියදම් රුපියල් 10000කින් වැඩි වෙන්න හේතුව හොයාගන්නත් බැරි වෙලා තියෙනවා. හරි. ආච්චි මොකද කරන්නේ? 2024 අවුරුද්දේ ඉඳලා මොන අවුරුද්දේද? 2024 අවුරුද්දේ පළවෙනිදා ඉඳලා හරිද? ඒ ආච්චි මොකද කරන්නේ? accounts හදන්න පටන් ගන්නවලු. හරිද? accounts හදවුවට පස්සේ 2024 අවුරුද්දේ අන්තිම වෙද්දී 2024 ආදායම වෙලා තියෙනවා රුපියල් ලක්ෂයක්. වියදම් වෙලා තියෙනවා 70000ක්. 2024 අවුරුද්දේ ලාභය රුපියල් 30000යි කියලා ආච්චි හොයන්න තියෙනවා. ආයත් බලද්දී පෙර වර්ෂයට සාපේක්ෂව 2024 වර්ෂයේ ලාභය රුපියල් 10000කින් අඩු වෙන්න හේතුව ආච්චි මොකද්ද කරේ? දැනගත්තා පෙර වර්ෂයට සාපේක්ෂව 2024 අවුරුද්දේ ලාභය වියදම රුපියල් 10000කින් වැඩි වෙච්ච ඉඳ තමයි ලාභය 10000කින් අඩු වෙලා තියෙන්නේ කියලා. දැන් ආච්චි මොකද කරන්නේ? එන්න මොකද වෙලා තියෙන්නේ? වියදම් වැඩි වෙලා තියෙනවා. ආච්චි මොකද කරන්නේ? මේ රුපියල් 70000ක වියදම් විශ්ලේෂණය එළියට අරන් බලනවා. වියදම් එක වියදමක් විතර නෙවෙයි වියදම් ගොඩක් තියෙනවානේ. ඒ වියදම් ඔක්කොම එළියට ඇදලා බැලුවට පස්සේ ආච්චිට හොයාගන්න පුළුවන් වෙලා තියෙනවා. මෙන්න මේ ප්‍රශ්නේ හින්දා තමයි ව්‍යාපාරේ එන්න රුපියල් 10000කින් වියදම් වැඩි වෙලා තියෙන්නේ කියලා. මොකද්ද වෙලා තියෙන්නේ? අපි උදාහරණයක් ගමු. විදුලි වියදම රුපියල් 10000කින් පෙර වර්ෂයට සාපේක්ෂව අපේ ගිණුම් කාලච්ඡේදයේ විදුලි වියදම 10000කින් වැඩි වෙච්ච නිසා තමයි වියදම් වැඩි වෙලා තියෙන්නේ කියලා ආච්චි හොයාගෙන තියෙනවා. ආච්චි මොකද කරන්නේ? 2025 ඉඳලා මොකක් හරි ප්‍රශ්නයක් මහා පරිමාණයෙන් විදුලි බිල වැඩි වෙලා කරන්ට් බිල් එක වැඩි වෙලා ආච්චි පෙර වර්ෂයේ
සාපේක්ෂව අපේ ගිණුම් කාලච්ඡේදය වැඩි වෙලා. ඒ කියන්නේ මොකක් හරි ප්‍රශ්නයක් මෙතන තියෙනවා විදුලිය සම්බන්ධව. ආච්චි කල්පනා කරලා බලනවා මේ ප්‍රශ්නෙට විසඳුම මම කොහොමද හොයාගන්නේ කියලා. ප්‍රශ්නය මොකද්ද ප්‍රශ්නේ? ගැටලුවක්. ප්‍රශ්නය විදුලි වියදම ඉහළ ගිහිල්ලා. ආච්චි මේ ප්‍රශ්නේ විසඳන්න විකල්ප අවස්ථා ටිකක් අරන් බලනවා. විකල්ප අවස්ථා කියන්නේ මම මොකද්ද මේ වෙනුවෙන් කරන්නේ කියලා. ආච්චි කල්පනා කරනවා මං කරන්ට් විදුලි පාරිභෝජනය අවම කරනවා. එහෙම නැත්තම් අපේ බිල්ලින් එකේ මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා. ඒකින්ද කවුරු හරි ඒක පිළිබඳව ඔපරේටර් කෙනෙක් ගෙනල්ලා ඒ ප්‍රශ්නෙට විසඳුම හොයනවා. මොකක් හරි එහෙම වෙලා තියෙනවා. එහෙම නැත්තම් විදුලි පාරිභෝජනය අයින්ම කරලා දාලා අපි විදුලි අනිවාර්යෙන් ඕනිනේ. ඒක නිසා සෝලාර් සිස්ටම් එකක් ගෙනල්ලා හයි කරගන්නවා. විකල්ප අවස්ථා තුනයි තිබ්බ කියන්නකො. ඔය තුනෙන් ආච්චි තෝරගන්නවා. ප්‍රශ්නයක් වෙලා තියෙනවා. ප්‍රශ්නේ හොයාගත්තේ මොකක් ඉන්නද? ආච්චි account හදපු නිසා account හැදුවේ නැත්නම් ආච්චිට හොයාගන්න වෙන්නේ නැහැ විදුලි බීජම තමයි මේ රුපියල් 10000කින් වැඩි වෙලා තියෙන්නේ කියලා. account හදපු නිසා තමයි මේ ප්‍රශ්නෙට විසඳුමක් හොයාගන්න ප්‍රශ්නේ. විසඳුමක් හොයාගන්න කලින් ප්‍රශ්නේ හොයාගන්න එපා. ප්‍රශ්නේ හොයාගත්තේ මොකක් කරපින්දද? ගිණුම් හදපු නිසා. හරිද? එතකොට ප්‍රශ්නෙට විසඳුමක් හොයන්න විකල්ප අවස්ථා ටිකක් ඕඩර් කරලා බලනවා. පිළිවෙලට අරන් බලනවා. පළවෙනි එක විදුලි පාරිභෝජනය අඩු කරනවා. ඒක කරන්න අපහසුයිනේ. ඒක නිසා මොකද කරන්නේ? අනිවාර්යයෙන්ම මේ අපේ බිල්ඩින් එකේ මොකක් හරි ෂෝට් එකක්වත් තියෙනවා. ඒ ෂෝට් එක හරි හදාගන්න කියලා ඔපරේටර් කෙනෙක් ගේනවා. ඉලෙක්ට්‍රික් ඔපරේටර් කෙනෙක්. එහෙම නැත්තම් මොකද කරන්නේ? විදුලි බල මණ්ඩලයෙන් විදුලිය අපි මිලට ගන්න එක නවත්තලා දාලා සෝලාර් සිස්ටම් එකක් හයි කරගන්නවා. ඕක තමයි විකල්ප අවස්ථා තුන. ආච්චි තියෙන හොඳම විකල්ප අවස්ථාව සෝලාර් සිස්ටම් එකකට වැඩියෙන් කොස්ට් එකක් යනවා. ඒක කරන්න පොඩ්ඩක් අපහසුයි. කරන්ට් එක පාවිච්චි කරන එක අඩු කරන්න බෑ. හේතුව වෙන මොකක්වත් නෙවෙයි. ෆ්‍රිජ් අනම්මනම් තියෙනවා චිකන් වලට එහෙම ඒවා අනිවාර්යෙන් ඕනි. ඒක නිසා විදුලි පාරිභෝජනයත් අඩු කරන්න බෑ අයිස්ක්‍රීම් එහෙම තියෙන නිසා. හොඳම විකල්ප අවස්ථාව තමයි එකටම පොඩ්ඩක් කරලා බලමු. මේ ඔපරේටර් කෙනෙක් ගෙනල්ලා මේකේ මොකද්ද තියෙන ප්‍රශ්නේ මෙහෙම 10000කින් 10000කින් වැඩි වෙලා තියෙනවා කියලා. ඒ ෂෝට් එකක්වත් තියෙනවද කියලා හොයන එක තමයි හොඳම විකල්ප අවස්ථාව කියලා. ආච්චි ඒ විකල්ප අවස්ථාව තෝරගන්නවා. ඔය ප්‍රශ්නෙට විසඳුම හොයාගත්ත නිසා 2025 විදුලි පාරිභෝජනය මොකද වෙන්නේ? විදුලි බිල අඩු වෙනවා. ඔච්චර කතාවක් කරන්න හේතුනේ පොඩි දෙයකින්. මොකද්ද පොඩි දේ? ආච්චි ගිණුම් හදපු නිසා. ගිණුම් හැදුවේ නැත්තම් එන්න වියදම වැඩි වෙලා යනවා. වියදම වැඩි වෙන්න හේතුව අපිට හොයාගන්න බැරි වෙනවා. කරන්ට් බිල් එක කියලා කොහොමද හොයාගන්නේ? හොයාගන්න බැරි වෙනවා. හරිද? හරි. එතකොට ගිණුම්කරණයේ ප්‍රධානම අරමුණ පුතේ ලාභ ලැබීම නෙවෙයි. එහෙනම් මොකද්ද? මේක තමයි කතන්දරේ. කතන්දරේ මොකද්ද කිව්වේ? ගිණුම්කරණයේ ප්‍රධානම අරමුණ ගිණුම්කරණ ඒකකයකට ගිණුම්කරණ ඒකක කියන්නේ ව්‍යාපාරයකට. අපි ගමුකෝ ව්‍යාපාරයක්. ඔයා accounts හදන්න ඒක කියලා දෙන්න ඉස්සරහට ගිණුම්කරණ ඒකකය කියන්නේ මොකද්ද කියලා. දැනට නිකන් දල වශයෙන් ඔළුවට දාගන්නකෝ. ගිණුම්කරණයේ ප්‍රධානම අරමුණ තමයි ගිණුම්කරණ ඒකකය පිළිබඳව ඇල්මැති පාර්ශවයන්ට ගිණුම්කරණ ඒකකය පිළිබඳව වචන ටිකක් තියෙනවා. ගිණුම්කරණ ඒකකයට ඇල්මැති පාර්ශවයන්ට තීරණ ගන්න. අපි තීරණයක් ගත්තේ. මෙන්න මේ තීරණයක් ගත්තේ. තීරණ ගන්න තොරතුරු ඉදිරිපත් කිරීම තමයි ගිණුම්කරණයේ ප්‍රධානම අරමුණ. ගිණුම්කරණ ඒකකයට ඇල්මැති පාර්ශවයන් සඳහා තීරණ ගන්න තොරතුරු ඉදිරිපත් කිරීම තමයි ගිණුම්කරණයේ ප්‍රධානම අරමුණ වෙන්නේ. එතකොට ගිණුම්කරණය යනු කියන්නේ මොකද්ද පුතේ? ගිණුම්කරණය යනු කියන්නේ process එකක්. ගිණුම්කරණය කියන්නේ ක්‍රියාවලියක්. හරිද? ඔයාලට තව ඉස්සරහට කියලා දෙනවා මේ පළවෙනි පාඩමේ නෑ ගණන් හදන්න. ඔයාලා ගිණුම් හදන්න ගන්නේ දෙවෙනි පාඩමේ ඉඳලා.
හරිද? මෙන්න ව්‍යාපාරයේ දත්ත ටිකක් තියෙනවා. ඒ දත්ත ටික ගිණුම්ගත කරලා අපි මොකද කරන්නේ? ඇල්මැති පාර්ශවයන්ට තොරතුරු ඉදිරිපත් කරනවා. එතකොට ගිණුම්කරණය කියන්නේ පුතේ ක්‍රියාවලියක්. මේක සාමාන්‍ය දෙයක්. හරිද? හිතන්නකෝ යෙදවුම්. උදාහරණයක් ගන්නම් බේකරියක් ගන්නකෝ. බේකරියක යෙදවුම් වෙන්නේ මොනවද? පාන් පිටි, ඊස්ට්, වතුර, අන්න ලුණු, ඔයගේ දේවල් ටික තමයි යෙදවුම්. ඒක මොකද කරන්නේ? යම් ක්‍රියාවලියකට භාජනය කරනවා. අනනවා, පුළුස්සනවා, එක එක බයිලා ගොඩක් ගහනවානේ. ඊට පස්සේ බේකරිය නිමවම වෙන්නේ මොනවද? පාන්, බනිස්, ඕවා. එතකොට ඒ වගේම තමයි ව්‍යාපාරයකත් accounts හදන්නේ දත්ත ටිකක් උපයෝගී කරගෙන ගිණුම් හදලා අපි ඒ ගිණුම් ටික නිකන් තියන්නේ ඒවා තොරතුරු බවට පත් කරලා ඇල්මැති පාර්ශවයන්ට ඉදිරිපත් කරනවා ගැටලුවක් හමුවේ ඒ විකල්පවල. ඒ කියන්නේ මේ මනුස්සයට මේ ව්‍යාපාරයට ඇල්ම දක්වන පාර්ශවයන්ට තීරණ ගන්න ප්‍රශ්නයක් වෙලා තියෙනවනේ ඒකට විසඳුම හොයන්න තමයි ගිණුම්කරණය හදන්නේ. හරි. ගිණුම්කරණය කියන්නේ මොකක්ද එතකොට? මේකම තමයි ගිණුම්කරණයේ යනු ගිණුම්කරණයේ ප්‍රධානම අරමුණ දෙකම එකයි එක විශේෂණ පදයක් වෙනවා අහගන්නකො. ගිණුම්කරණයේ යනු කියන්නේ මොකද්ද? ගිණුම්කරණ ඒකකයට ඇල්මැති පාර්ශවයන්ට තීරණ ගැනීමට තොරතුරු ඉදිරිපත් කිරීමේ ක්‍රියාවලියට අපි කියනවා ගිණුම්කරණය කියලා. ගිණුම්කරණ ඒකකය පිළිබඳව ඇල්මැති පාර්ශවයන්ට තීරණ ගන්න තොරතුරු ඉදිරිපත් කිරීමේ ක්‍රියාවලිය ගිණුම්කරණයයි. ගිණුම්කරණය ඒකට ගිණුම්කරණ accounts හැදීමේ ප්‍රධානම චේතනාව මොකද? අරමුණ. ගිණුම්කරණ ඒකකය පිළිබඳව ඇල්මැති පාර්ශවයන්ට තීරණ ගන්න තොරතුරු ඉදිරිපත් කරන එක තමයි ගිණුම්කරණයේ ප්‍රධානම අරමුණ. හරි. ඊට පස්සේ ගිණුම්කරණය කියලා ටොපික් එක ලියාගත්තා නම් ගිණුම්කරණයේ යනු කියලා ලියාගන්න. ගිණුම්කරණය යනු ගිණුම්කරණයේ යනු ලියාගමු. ගිණුම්කරණ ඒකකය පිළිබඳව ගිණුම්කරණ ඒකකය පිළිබඳව මේ වචනේ කියලා දෙන්නම් ඇල්මැති පාර්ශවයන් තීරණ ගැනීම තොරතුරු කියන්නේ මොනවද කියලා. ගිණුම්කරණ ඒකකය පිළිබඳව ඇල්මැති පාර්ශවයන් හට ගිණුම්කරණ ඒකකය පිළිබඳව ඇල්මැති පාර්ශවයන් හට ඇල්මැති පාර්ශවයන් හට තීරණ ගැනීමට තීරණ ගැනීමට තොරතුරු ඉදිරිපත් කිරීමේ ක්‍රියාවලිය ගිණුම්කරණය වේ. තොරතුරු ඉදිරිපත් කිරීමේ ක්‍රියාවලිය ගිණුම්කරණය වේ. ඊළඟ ලියාගන්න ගිණුම්කරණයේ ප්‍රධානම අරමුණ. ගිණුම්කරණයේ ප්‍රධානම අරමුණ ගිණුම්කරණයේ ප්‍රධානම අරමුණ ටොපික් එක ලියාගමු. ගිණුම්කරණ ඒකකය පිළිබඳව ගිණුම්කරණ ඒකකය පිළිබඳව ගිණුම්කරණ ඒකකය පිළිබඳව ඇල්මැති පාර්ශවයන් හට
තීරණ ගැනීමට තොරතුරු ඉදිරිපත් කිරීම. තීරණ ගැනීමට තොරතුරු ඉදිරිපත් කිරීම. තීරණ ගැනීමට තොරතුරු ඉදිරිපත් කිරීම ගිණුම්කරණයේ ප්‍රධානම අරමුණයි. හරි නේද? ගිණුම්කරණ ඒකකයේ පිළිබඳව ඇල්මැති පාර්ශ්වයන් හට තීරණ ගැනීමට තොරතුරු ඉදිරිපත් කිරීම ගිණුම්කරණයේ ප්‍රධානම අරමුණයි. දැන් ටොපික් එක ලියා ගන්න ගිණුම්කරණ ඒකකය කියලා. ගිණුම්කරණ ඒකකය කියලා. කවුද රැන්ඩම්ලි එක්කෙනෙක් ගන්නවා? මනීෂා ඕලෙවල් කොමර්ස් කරාද? මයික් ඔන් කරන්න. ඕලෙවල් කොමර්ස් කරපු කවුරු හරි ඉන්නවද? කවුද නැද්ද? ඇහෙන්නේ මයික් ඔන් කරන්න. හරි අනිතා එක්කෙනෙක් ගමු. රුවිනි උඹලගේ මයික් ඔන් වෙන්නේ නැත්තේ පළවෙනි දවසේ ඉඳලා? හරි කවන්නේ මේ ඕලෙවල් කොමර්ස් කරත් එකයි නැදත් එකයි. හරිද? ඕලෙවල් කොමර්ස් වල තියෙන පාඩම් ටික ඒ ලෙවල් වල එක මාසෙකින් ඉවර කරන්න පුළුවන්. හරිද? එක මාසයක්වත් යන්නේ නැහැ. හරිද? ඒක නිසා ඕලෙවල් කොමර්ස් කරා කිය කරාට ප්‍රශ්නයක් නැහැ. මේ කරේ නැහැ කියලා නිකන් අර මට ඒ ලෙවල් කොමර්ස් කරගන්න පුළුවන් වෙයිද? මොකද මම මැත්ස් කරා නම් කමක් නැහැ. මොකද මම අවුරුදු ගාණක් මැත්ස් කරලා තිනවා. කීදිම ප්‍රශ්නයක් නැහැ. ඕලෙවල් වල මාසයක්වත් යන්නේ නැහැ මේ ඒ ලෙවල් පාඩම් වලින් ඉවර කරලා දාන්න. හැම පාඩමෙම තියෙන උඩ කෑල්ල විතරයි ඕලෙවල් තියෙන්නේ. හරිද? ඒක නිසා ඕලෙවල් කොමර්ස් කරා හෝ නැතා කියලා ඒ ලෙවල් කොමර්ස් කරන්න කොයි වෙලාවකවත් සම්බන්ධතාවයක් නැහැ. හරිද? ඒ කියන්නේ පොඩි සපෝට් එකක් තියෙනවා. ඉතින් නිකන් වචන අහලා තියෙනවා. මිනිස් අවශ්‍යතාව කියන්නේ මොනවද? මිනිස් උවමනා කියන්නේ මොනවද? අවිනිශ්චිත ගිණුම් කියන්නේ මොනවද? බැංකු කියන්නේ මොනවද? නිෂ්පාදන ගිණුම් කියන්නේ මොනවද? හරිද? ආදායම් ප්‍රකාශය අහලා තියෙනවා. මූල්‍ය දත්ත ප්‍රකාශය අහලා තියෙනවා. ඔය ටික තමයි නිකන් දල වශයෙන් අවබෝධයක් තියෙන ලාභ අරමුණු කරන ගත් ව්‍යාපාර කියන්නේ මොනවද? හරිද? අන්නෝ හරිද? ඒක ලොකු දෙයක් නෑ එතකොට. ඒ හැම පාඩමෙම බේසික් එක විතරයි ඕල් වල තියෙන්නේ. චූටි දෙයක් තියෙන්නේ. හරිනේ? හරි. දිත්ත සටහන් කියන්නේ මොනවද? ඔය වගේ දේවල්. හරි. එතකොට ගිණුම් කරන ඒකකය කියලා ටොපික් එක ලියා ගන්න කිව්වා. හරි. ඔයාලට මම දෙයක් කියනවා. දැන් O level මයින්ඩ් සෙට් එකෙන් රිලීස් වෙන්න. හරිද? ඒක අදාළම නෑ දැන් O level. දැන් A level ඇවිල්ලා තියෙන කොමර්ස් ස්ට්‍රීම් එක කරන්නනේ. එතකොට ඔයාලට මම කිව්වා සෑම විටකම කියන සෑම වචනයක්ම අදාළ වෙනවා කිය ව්‍යාපාරවලට. හරි. මගේ සබ්ජෙක්ට් එකේ ඔයා නිකන් අර හොල්මනක් ආරූඪ කරගන්නවා වගේ. හරිද? ඔයා ආරූඪ කරගන්න ඕනේ accountant කෙනෙක්ව. ඔයා හැම වෙලාවෙම හිතා ගන්න ඕනි ඔයාට මොකක් හරි ව්‍යාපාර ආයතනයක ඔයාට දෙනවලු ABC ව්‍යාපාරේ accounts හදන්න කියලා. ඔයා නිකන් අර හොල්මනක් වැහුණා වගේ
ABC ව්‍යාපාරයේ ගණන් හදන්න දුන්නොත් ඔයා උපකල්පනය කරන්න ඕනි ඔයා තමයි ABC ව්‍යාපාරයේ accountant කියලා හිතලා තමයි ආරූඪ වෙලා තමයි ගිණුම් හදන්න යන්න ඕනේ. ආරූඪ වෙනවා කියන්නේ එකපාරම පිස්සු හැදිලා එහෙම මේ ඕනේ නැහැ. හරිද? මේ නිකන් කිව්වේ ඔයාට ගාණක් හදන්න දුන්නොත් ඔයාගේ ඔළුවේ තියෙන්න ඕනි ඒ ගානේ ඒ අදාළ ව්‍යාපාරයේ accountant කියලා හිතලා තමයි ඔයා ගිණුම් හදන්න යන්න ඕනි. හරි. එතකොට මොකද්ද මේ ගිණුම් කර ඒකකය කියන්නේ? ගිණුම් කරන ඒකකය කියන්නේ පුතේ ඔයාට accounts හදන්න දෙනවනේ. අන්න ඒකට කියන වචනේ තමයි මොකද්ද? ගිණුම් කරන ඒකකය කියලා. ඔයාට දෙනවලු ABC ව්‍යාපාරයේ accounts හදන්න. එතකොට ගිණුම් කර ඒකකය වෙන්නේ මොකද්ද? ABC නේ ඔව් ABC ව්‍යාපාරය. ඔයාට දෙනවලු කීල්ස් එකේ accounts හදන්න. එතකොට ගිණුම් කර ඒකකය වෙන්නේ මොකද්ද? කීල්ස් ව්‍යාපාර ආයතනය ගිණුම් හදන්නේ මොකේද? අන්න ඒකට කියන්නේ ගිණුම් කරන ඒකකය කියලා. නිර්වචනය කරගන්නේ කොහොමද? තොරතුරු. දැන් අපි ඇත්තටම ෆයිනල් අවුට්පුට් එක වෙන්නේ තොරතුරුනේ. තොරතුරු වාර්තා කරන ඒකකයට අපි මොකද්ද කියන්නේ? ගිණුම් කරන ඒකකය කියලා ලියාගමු. පොයින්ට් ඩවුන් කරලා ලියා ගන්න. ඉරි කැලලක් හරි තර ලකුණක් හරි දාලා. තොරතුරු වාර්තා කරන ඒකකය තොරතුරු වාර්තා කරන ඒකකය ගිණුම් කරන ඒකකය වේ. තොරතුරු වාර්තා කරන ඒකකය ගිණුම් කරන ඒකකය වේ. ගිණුම් හදන්නේ මොකේද? අන්න ඒකට කියන්නේ ගිණුම් කරන ඒකකය කියලා. තොරතුරු වාර්තා කරන ඒකකය ගිණුම් කරන ඒකකය වේ. හරි මොකද ඊටියේ ගිණුම් කරන ඒකකය ගිණුම් කරන ඒකකය කිව්වේ මොකද්ද? තොරතුරු වාර්තා කරන ඒකකය ගිණුම් කරන ඒකකය වේ. ඒ කියන්නේ අපි accounts හදන්නේ මොකේද? අන්න ඒකට කියන්නේ ගිණුම් කරන ඒකකය කියලා. මෙහෙම කරමු. ලියා ගන්න ව්‍යාපාරයක් නම් ඊතලයක් දැම්මා ව්‍යාපාර ගිණුම්කරණය ඒ විදිහට මම කියන ටික ලියා ගමු. ව්‍යාපාරයක් නම් ව්‍යාපාර ගිණුම්කරණය ඊළඟට රාජ්‍යයක් නම් රාජ්‍ය ගිණුම්කරණය අර ඉතින් ඊතලයක් ගහලා පුද්ගලයෙකු නම් පුද්ගලික ගිණුම්කරණය මේ ඔක්කොම මේ ඇඩ්‍රස් දාලා තියන්න ඔයාලට මේ දවස් ටික නම් නැති වෙයි දැන් අවුරුදු සීසන් එකකින්ද මේ ඔක්කොම ටියුට් එවනවා ගෙදරටම ටියුට් ඔක්කොම නොමිලේ පුද්ගලයෙකු නම් පුද්ගලික ගිණුම්කරණය ඇති හරිනේ ඊළඟ ටොපික් එක ලියා ගන්න ඇල්ම ඇති පාර්ශවයන් ඇල්ම ඇති පාර්ශවයන් ඇල්මැති පාර්ශවයන් ඇල්මැති පාර්ශවයන් ඇල්මැති පාර්ශවයන් ඇල්මැති පාර්ශවයන්
ඇල්මැති පාර්ශවයන්. මොකද්ද මේ ඇල්මැති කියන්නේ? ඇල්ම මේ සංධි වචන දැන් සිංහල දන්නවනේ සිංහල ඉගෙනගෙන යනවා නේද ඔය ලෙවල් වලට. ඇල්ම ඇති. ඇල්ම ඇති. මොකට ඇල්ම ඇතිද? මම කිව්වා සිරියා මේ accounts වලම එක එක වචන කියනවා. ඒ සියලුම වචනයක්ම අදාළ වෙනවා කිව්වේ මොකටද? ව්‍යාපාර වලට. එතකොට ඇල්ම ඇති. මොකට ඇල්ම ඇතිද? ව්‍යාපාර වලට ඇල්ම ඇති. හරි. ව්‍යාපාර වලට ඇල්ම ඇති පාර්ශවයන්ට කියනවා අපි ඇල්ම ඇති පාර්ශවයන් කිය ඇල්ම කියන්නේ සාමාන්‍යයෙන් පොසිටිව් පැත්ත. ඇල්ම කියන්නේ සාමාන්‍ය තේරෙන නිකන් ලව් වගේ. හොඳ පැත්තින් ඒ කට්ටියට. ඒ වගේම ඇල්ම ඇති පාර්ශවයන් කියන්නේ නෙගටිව් සයිඩ් එකනොත් ඇල්මැති පාර්ශවයන් ඉන්නවා. ඒක නිර්වචනය අපි ලියාගෙන නිකම්ම ඇල්මැති පාර්ශවයන් යනවා. ව්‍යාපාර වලට ඇල්මැති පාර්ශවයන් වේ කියලා ලියන්නේ නැහැ. කොහොමද ලියාගන්නේ? පොසිටිව් කට්ටියට නම් අපි කියන්නේ හොඳ පැත්තෙන් ව්‍යාපාරයට බලපෑම් ඇති කරන කට්ටියට නම් අපි කියනවා ඇල්ම දක්වනවා කියලා. නෙගටිව් සයිඩ් එකෙන් නම් අපි කියන්නේ බලපෑම් කියලා. හරිද? එතකොට ඇල්මැති පාර්ශවයන් නිර්වචනය කරගන්නේ කොහොමද? ඇල්ම හා බලපෑම් ඇති කරන පාර්ශවයන් ඇල්මැති පාර්ශවයන් වේ ලියාගමු. ව්‍යාපාරවලට ඇල්ම හා බලපෑම් ඇති කරන පාර්ශවයන් ව්‍යාපාරවලට ඇල්ම හා බලපෑම් ඇති කරන පාර්ශවයන් ව්‍යාපාරවලට ඇල්ම හා බලපෑම් ඇති කරන පාර්ශවයන් ඇල්මැති පාර්ශවයන් වේ. ව්‍යාපාරවලට ඇල්ම හා බලපෑම් ඇති කරන පාර්ශවයන් ඇල්මැති පාර්ශවයන් වේ. කවුද ඇල්මැති පාර්ශවයන් කිව්වේ? ව්‍යාපාරවලට ඇල්ම හා බලපෑම් ඇති කරන පාර්ශවයන් කිව්වා ඇල්මැති පාර්ශවයන් කියලා. ඇල්මැති පාර්ශවයන් පුතේ කොටස් දෙකයි. එකක් අභ්‍යන්තර ඇල්මැති පාර්ශවයන් අනිත් එක තමයි බාහිර ඇල්මැති පාර්ශවයන්. පොයින්ට් කරලා ලියමු. එක අභ්‍යන්තර ඇල්මැති පාර්ශවයන්, දෙක බාහිර ඇල්මැති පාර්ශවයන්. අභ්‍යන්තර ඇල්මැති පාර්ශවයන්, බාහිර ඇල්මැති පාර්ශවයන්. අභ්‍යන්තර ඇල්මැති පාර්ශවයන්, බාහිර ඇල්මැති පාර්ශවයන්. හරිනේ. අභ්‍යන්තර ඇල්මැති පාර්ශවයන් කියන්නේ මොකට අභ්‍යන්තරද? මං කිව්වා මේ හැම වචනයක්ම අදාළ වෙන්නේ ව්‍යාපාරවලට කියලා. ව්‍යාපාරවලට අභ්‍යන්තරේ ඉන්නවා කියන්නේ අභ්‍යන්තර ඇල්මැති පාර්ශවයන්. අභ්‍යන්තර ඇල්මැති පාර්ශවයන් කියන්නේ මොකට අභ්‍යන්තරද? ව්‍යාපාරවලට අභ්‍යන්තරව. කොහොමද නිර්වචනය කරගන්නේ? ව්‍යාපාරවලට අභ්‍යන්තරයේ සිට ඇල්ම හා බලපෑම් ඇති කරන පාර්ශවයන්ට කියනවා අභ්‍යන්තර ඇල්මැති පාර්ශව කියලා. අභ්‍යන්තර ඇල්මැති පාර්ශවය කියන්නේ ඇල්ම හා බලපෑම් ඇති කරන පාර්ශව තුනයි ඉන්නේ ව්‍යාපාරය ඇතුලේ. අයිතිකරුවෝ, කළමනාකරුවෝ, සේවකයෝ. ලියාගමු ටොපික් එකේ ලියාගන්න අභ්‍යන්තර ඇල්මැති පාර්ශවයන් කියලා. අභ්‍යන්තර ඇල්මැති පාර්ශවයන් කියලා ලියාගන්න ටොපික් එක. අභ්‍යන්තර ඇල්මැති පාර්ශවයන් කියලා ලියාගන්න. ඊට පස්සේ නිර්වචන ලියාගමු. ව්‍යාපාරයට අභ්‍යන්තරයේ සිට ඇල්ම හා බලපෑම් ඇති කරන පාර්ශවයන්
ව්‍යාපාරයේ අභ්‍යන්තරයේ සිට ව්‍යාපාරයට ඇල්ම හා බලපෑම් ඇති කරන පාර්ශවයන් අභ්‍යන්තර ඇල්ම ඇති පාර්ශවයන් වේ. 1 2 3 කියලා ලියා ගන්න. අයිතිකරුවෝ, කළමනාකරුවෝ, සේවකයෝ. ඊට පස්සේ ලියා ගන්න ටොපික් එක බාහිර ඇල්ම ඇති පාර්ශවයන් බාහිර ඇල්ම ඇති පාර්ශවයන් බාහිර ඇල්ම ඇති පාර්ශවයන් කියන්නේ මොකට බාහිරවද? ව්‍යාපාර වලට බාහිරව. ව්‍යාපාරයට බාහිර සිට ඇල්ම හා බලපෑම් ඇති කරන පාර්ශවයන් නම් වලට අපි කියනවා බාහිර ඇල්ම ඇති පාර්ශවයන් කියලා ලියාගමු. ව්‍යාපාරයට බාහිරව සිට ව්‍යාපාරයට බාහිරව සිට ව්‍යාපාරයට බාහිරව සිට ඇල්ම හා බලපෑම් ඇති කරන පාර්ශවයන් ඇල්ම හා බලපෑම් ඇති කරන පාර්ශවයන් බාහිර ඇල්ම ඇති පාර්ශවයන් වේ. ලියාගමු මේ ටික. රජය, විභව ආයෝජකයන්, පාරිභෝගිකයෝ, තරඟකරුවෝ අනුපූරක භාණ්ඩ නිපදවන්නන් රජය, විභව ආයෝජකයන්, පාරිභෝගිකයෝ, තරඟකරුවන් අනුපූරක භාණ්ඩ නිපදවන්නන්
රජය, විභවායෝජකයෝ, පාරිභෝගිකයෝ, තරඟකරුවෝ, අනුපූරක භාණ්ඩ නිපදවන්නන්. අද ෆස්ට් ඩේ එකින්ද අතනින් සමාප්ත කරනවා. සමාප්ත නෙවෙයි, මතු සම්බන්ධයි. මේ ඊළඟ දවසේ අද මොනවා හරි උගන්වපුවා නොතේරිච්ච දේවල් තියෙනවා නම් අහන්න පුළුවන්. නොතේරිච්ච දෙයක් හරි නෝට් ඩවුන් කරගන්න බැරි වෙච්ච එකක් නම් ගෲප් එකට හරි මැසේජ් එකක් හරි දාන්න. මේ තේරිච්ච නැති මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් මෙහෙම දේවල් තියෙනවා මොනවා හරි ඊළවල් දැන් ආපු පළවෙනි දවසේ වෙන්නේ නැතිනේ ක්ලාස් එකකට ආපු පළවෙනි දවසේ මොනවාද විෂයන් ටිකවත් කියලා දන්නවද නැත්නම් මොනවා හරි එහෙම ප්‍රශ්න තියෙනවා සබ්ජෙක්ට් එක පිළිබඳ ප්‍රශ්න තියෙනවද කොහොමද මේක වෙන්නේ කියලා හරි මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් අහන්න පුළුවන්. ඔයාලටත් තව ටික කාලයක් යයි ඔයාලට නම් ඊට පස්සේ සතියට දවස් 3ක් විතර වැටෙනවා. අවම 3ක් වැටෙනවා. එතකොට සමහර දවස්වලට ඕවර් නයිට් ගහනවා, සෙමිනාර් ගහනවා. එතකොට රෑ ඉඳලා හවස 8ට 7:00මාර තමයි දාන්නේ. ෂෙඩියුල් කරන්නේ 7:00මාර. ඊට පහුවදා උදේ 7 විතර වෙනකන් ක්ලාස් යනවා. ඒ කියන්නේ රෑ එක දිගට පේපර් ක්ලාස් යනවා. දැන් ඔය 25ටෙන් පටන් ගන්න තියෙන්නේ එහෙම. මේ එක දිගට එහෙම යනවා. ඔයාලටත් ඉදිරියේදී ඒවා වෙනවා. ප්‍රෝග්‍රෑම් ගොඩක් තියෙනවා. මේ බොහෝ දුරට හැම ටවුන් එකටම එන්නත් බලාගෙන ඉන්නවා. එතකොට අවුලක් නැහැ. ෆිසිකලි හම්බෙන්න පුළුවන්. ඒ දේවලුත් ඉස්සරහට තියෙනවා. තාම මේක පටන් ගන්නේ නැහැ. ඔන්ලයින් යන සෙට් එක ඔන්ලයින් විතරයි. මේ අහන්න ප්‍රශ්න මොනවා හරි තියෙනවා නම් අහන්න පුළුවන්. නැත්තම් අදට අවසන් ඊළඟ දවසේ මුණ ගැහෙමු. මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් ගෲප් එකට හරි මැසේජ් එකක් දාන්න. මම නැතත් වෙන කවුරු හරි ඇක්ටිව් ඉන්න ඇඩ්මින් කෙනෙක් මැසේජ් එකක් හරි දායි වෙනකොට සබ්ජෙක්ට් එක පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා නම් එයා මාව දැනුවත් කරයි. හරි ඊළඟ දවසේ හමු වෙමු. ආයුබෝවන්.